ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඔයාලගේ ආදරණීය ෂී YouTube channel එකත් එක්කයි. ඉතින් අපි අද ඉගෙන ගන්න යන්නේ canvas bag වලින්, canvas sheet වලින් මේ වගේ ලස්සන bag නිර්මාණය කරගන්නේ කොහොමද කියලායි. අද channel එකට ඔයගොල්ලන්ව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට ගේන්න යන්නේ ගොතන වීඩියෝස් වගේක් නෙවෙයි. ගොතන අය වගේම ගොතන්න දන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙනුත් වීඩියෝස් මම කරනවා. ඒගොල්ලෝ වෙනුවෙන් සහ ගොතන ඕගොල්ලෝ වෙනුවෙන් මම මේ අද කරන්න යන්නේ බෑග්ස් ඔයගොල්ලන්ට බෑග්ස් වගේක් තමයි කියලා දෙන්න යන්නේ. මෙන්න මේ වගේ ලස්සන බෑග්ස් අපි කොහොමද නිර්මාණය කරගන්නේ කියලා ඔයගොල්ලන්ට මම අද ඉඳලා කරන වීඩියෝස් වල කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මූලික ගෙතුම් ක්‍රමවල ඉඳලා බබාලගේ ඇඳුම්, තොප්පි, බෑග්ස් ඊට අමතරව කාපට්ස් එහෙම කරගන්න විදිහ ඔයගොල්ලන්ට කියලා දුන්නා පහුගිය කාලෙම. ඒ අද ඉඳලා මේ බෑග්ස් තමයි මම කියලා දෙන්නේ. ඒ කියන්නේ වීඩියෝස් 4ක් වගේ එනවා මේ බෑග්ස්. එතකොට ඔයගොල්ලන්ට මේකේ පැටර්න්ස් කීපයක් මම ඔයගොල්ලන්ට මුලින්ම පෙන්නන්නම්. මේ විදිහට අපිට පුළුවන් මේ වගේ canvas sheet තියෙනවා. මේ sheet වලින් තමයි අපි මේ bags නිර්මාණය කරගන්නේ. ඉස්කෝලේ යන දරුවන්ට එහෙම පොත් දාගෙන යන්න ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ bag එකක්. එතකොට මේ bag එක ගත්තොත් මේකත් හරිය ලස්සනයි මේ බලන්න. උඩට lining දාලා අපි ලස්සනට මේ bags නිර්මාණය කරනවා. මේ leather කොටසක් එහෙම මේකට සම්බන්ධ කරගත්තම මේ විදිහට pockets තියෙනවා. එතකොට ඒකෙන්ම අපි handle එක හදාගෙන තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන නිර්මාණ අපිට මේ ෂීට් වලින් කරගන්න පුළුවන්. ඒතර ඔෆිස් වල යන අයට එහෙම කෑම ගෙනියන්න වගේ මේ බෑග් එකේ වතුර බෝතලය, ඒතර කෑම එක ඒ ඔක්කොම මේ බෑග් එකට දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ බෑග්ස්. මම ඔයගලන්ට මේක ගේන්න හිතුවේ මේ වීඩියෝස් වලින් මම ගොඩක්ම ටාගට් කරන්නේ පාසල් යන දරුවන්ව, එතකොට වයසක අයව, ගොතන්න බැරි අය. ඉතින් ඒ වගේ අයට පුළුවන් මේ වගේ බෑග්ස් නිර්මාණය කරන්න. අනිත් එක ගොඩක් වෙලාට පාසල් යන අපේ දරුවෝ ෆෝන් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඉතින් අම්මලාට පුළුවන් මේ වගේ නිර්මාණ ඒගොල්ලන්ට කරන්න කියලා දෙන්න. මම අද වීඩියෝ එකකින් කියලා දෙන විදිහ ඒගොල්ලන්ට පෙන්නපුවම මම බොහොම පහසු විදිහට ඕගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේම බෑග් එක නිර්මාණය කරගන්න. අම්මලට පුළුවන් දරුවන්ට එහෙම මේ වගේ නිර්මාණ කරන්න දෙන්න. මේකේ ගොතන්න නැති නිසා මේකේ තියෙන්නේ ෆීල් කරන්න. ඉතින් ඒගොල්ලෝ හරි ආසයි. පොඩි අය මේ වගේ වැඩවලට හරි ආසයි. මෙන්න මේ වගේ ඊළඟට අපිට තියෙනවා මෙන්න මේ වගේ දැන් මේක ඇවිල්ලා මේ ෂීට් වලින් ඇවිල්ලා අපි කොටස් කපාගෙන තමයි මේ බෑග් එක හදන්නේ. දැන් මේ බෑග් එක මම හදලා තියෙන්නේ මේ වගේ පුල් කොටසක් අරගෙන සහ සයිඩ් කෑලි කපලා අරගෙන. ටත් එහෙමයි. මේකෙත් අපි මේ වගේ කොටස් කපාගෙන තමයි මේ බෑග් එක සම්පූර්ණයෙන්ම හදාගෙන තියෙන්නේ. මේවා හොඳ හයියට තියෙනවා. මේ බෑන් පේලියක් දානවා. චේන් මේ වටේටම චේන් පේලිය දාලා ඊට පස්සේ half double crochet වලින් මෙන්න මේ කොටස ෂීට් දෙකේම සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මම ඒක වෙනම නූලකින් ගෙතුවා ඔයගලන්ට පේන්න නිසා. ඊට පස්සේ ඒ කොටස් දෙක එකට තියලා මේ විදිහට ඇටච් කරගෙන අපි ලයිනින් එක ඇතුළට දාලා ෂිපර් එක අල්ල ගන්නවා. ඉතින් අද වීඩියෝ එක කරන විදිය දැනගත්තම ඔයගලන්ට මේවා මම මේ ටික නම් මම ඔයගලන්ට දැන් කියලා දෙන්න යන්නේ නැහැ. මොකද ගොඩක් තියෙනවා එහෙම වුණොත් නිර්මාණ කියලා දෙන්න. ඒ නිසා මම ඔයගලන්ට ඉස්සෙල්ලාම පහසුම එකක් කියලා දෙනවා. ඒක කරාට පස්සේ ඔයගලන්ට ඔය මම කියලා දෙන විදියට නිර්මාණ වලට යන්න පුළුවන්. ඔයගලන්ටත් හිතලා දේවල් කරන්න පුළුවන්. අද මම ඔයගලන්ට මෙන්න මේ බෑග් එක තමයි කරගන්න විදිය කියලා දෙන්නේ. ඉතින් මේ බෑග් එකේ මේකට ඔයාලට පුළුවන් යන දරුවන්ට මම ඒකයි කිව්වේ පාසල් යන දරුවන්ට ඔය ඔෆිස් වල වැඩ කරන අයට ඒ වගේ මේ වගේ පොත් දාගන්න මේ බෑග් එක හොඳයි. මේකට ලැප්ටොප් එකක් දාන්න පුළුවන්. මම ලැප්ටොප් එකක් දාලා බැලුවා. ඒකත් දාන්න පුළුවන්. මේ බලන්න ඒ දැම්මා කියලා මේක කිසි වෙනසක් නැහැ. ලස්සනට බොක්ස් එකට ලස්සනට හැඩයට තියෙනවා. ඕන් තරම් බඩු දා ගන්න පුළුවන්. බර දරා ගන්න පුළුවන්. ඕන ලැප්ටොප් උනත් මේකට දා ගන්න පුළුවන්. ලැප්ටොප් එකක් උනත් හොඳ ලොකුවට තියෙන නිසා බෑග් එක. ඉතින් මේක සම්පූර්ණ පැකේජ් එක අපි ළඟ තියෙනවා. ඕගොල්ලන්ට තියෙන්නේ මේක අරගෙන ෆිල් කරලා මේ මං කියන විදිහට වීඩියෝ එකේ කියන විදිහට ඇටච් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මේ විදිහට ලස්සනට ඕගොල්ලන්ට උඩට කරගන්න පුළුවන්. මේකට ෂිපර් එකක් එහෙමත් දාලා තියෙනවා. ලස්සන ෂිපර් එකක්.
ඉතින් මේ ඔක්කොම බඩු ඔයගලන්ට පැකේජ් එකට එනවා. මේවා ලොකු ගණන් වලට මම ඔයගලන්ට දෙන්නේ නැහැ. ඔයගලන්ට දරන්න පුළුවන් ගානකට සහ කැමති නම් ඔයගලන්ට මේවා ව්‍යාපාර වලට උනත් යන්න පුළුවන්. වැඩ කරන තැන් වලට එහෙම අරන් යන්න පුළුවන්. ඉස්කෝල වලට, ක්ලාස් වලට, ඒ වගේ තැන් වලට මේ වගේ බෑග්ස් අරන් යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අද මම මේ බෑග් එක තමයි මුලින්ම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඊට පස්සේ මම ඊළඟ වීඩියෝ එකේ මෙන්න මේ බෑග් එක මේක ඇවිල්ලා ෂීට් කපන්න කරන්න දෙයක් නැහැ. අපිට මේක හදලාමයි එන්නේ මේ විදිහට. අපිට තියෙන්නේ ඒක ෆිල් කරගෙන ඊට පස්සේ මේ වගේ බෑග් එක ලස්සනට හදාගන්න. ඉතින් මේවත් ඕගලන්ට වෙඩින්ග්ස් වලට, පාටිස් වලට එහෙම අරන් යන්න පුළුවන්. මේවා වලත් පැකේජස් තියෙනවා. ඕගලන්ට කෙලිම පැකේජ් එකම අරගෙන මම කියලා දෙන විදිහට කරගෙන ඉතින් Tamanට වගේම මේ බෑග් එක මේ බලන්න මේ බෑග් එක මේක හරිය ලස්සනයි. මම හරිය ආසයි මේ බෑග් එකට. ඒකට අර ලෙද එකක් එහෙම ආපු නිසා ඒකේ හරිය ලුක් එකක් තියෙනවා. මේ ලැප්ටොප් එක මම ගොඩක්ම මේ බෑග් එක හැදුවේ ලැප්ටොප් දාන්න හින්දා. මේ බලන්න මේ ලැප්ටොප් එක මේකට දාන්න පුළුවන්. ඉතින් ඔෆිස් ගෙනියන ඔය මිස්ලට එහෙම ඒ වගේ අයට ඔයගොල්ලන්ට පුළුවන් ඔෆිසස් වල ඒගොල්ලෝ හරි ආසයි මේ වගේ වලට. ඉතින් ලැප්ටොප් දාගෙන යන්න කියලා මේ වගේ නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මගේ ලැප්ටොප් එකේ ප්‍රමාණය තමයි මම මේක හදාගත්තේ. ඉතින් සමහරක් අයගේ ලැප්ටොප්ස් ඉතින් ලොකුයි. ඒ නිසා ඔයගොල්ලන්ට එතකොට දැන් මම කියවනේ මේකේ මම half double crochet එක line එකයි ගියේ කියලා මෙතන. ඔයගොල්ලන්ට පුළුවන් half double crochet line දෙකක් යන්න. ඒ කියන්නේ මුලින්ම මෙන්න මේ වගේ sheet දෙකක් fill කරගන්නවා. fill කරලා ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මේ වටේ chain දාගන්න ඕන. chain දාගන්නකොට මතක තියාගන්න එකක් ඇර එකක් තමයි දාන්නේ. මොකද මම මේක නිකන් ඔයාලට කියලා දෙන්නේ. මම මේ වීඩියෝස් මේ කරන්න යන්නේ නැහැ. මම එක බෑග් එකයි මේ sheet වලින් කරන විදිය කියලා දෙන්නේ. ඊට පස්සේ මට තියෙනවා තව ඔයගොල්ලන්ට මේ බෑග් එක කියලා දෙන්න තියෙනවා. ඊට පස්සේ තව බෑග්ස් වර්ග තියෙනවා. ඒ නිසා මේ ඔක්කොම කරන්න ගියොත් අපිට අවුරුද්දක් විතරයි. ඉතින් ලේසිම එක කියලා දෙනවා. එතනින් එහාට ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේව අරගෙන අපි ළඟ තියෙනවා මේ sheets මේ හැමදේම අපි ළඟ තියෙනවා. ඕගලන්ට මේ වල පැකේජස් තියෙනවා. අරගෙන ඕගලන්ටම හදා ගන්න පුළුවන්. ඉතින් හදන විදිය ඕගොල්ලෝ WhatsApp message දාන්න, call නම් ගන්න එපා. WhatsApp message දාලා අපෙන් අහන්න. එතකොට අපි ඕගලන්ට ටිකක් පරක් වුණත් reply එකක් දෙනවා. මේ message එකක් දාපු ගමන්ම reply හම්බෙන්නේ නැහැ. නමුත් අපි ඕගලන්ට මේවා කරගන්න විදිය කියලා දෙනවා. ඊට අමතරව ඕගලන්ට මේවල ගොඩාක් නිර්මාණ තියෙන නිසා ඉතින් ඔයගලන්ට පුළුවන් ඕන නම් මගේ කරන්නේ දවසක් වගේ ඇති මේක සම්පූර්ණයෙන්ම මේ දේවල් ටික ඔයගලන්ට කියලා දෙන්න. එතකොට එක් දින පාඨමාලාවක් වගේ මම සැලසුම් කරලා තියෙනවා ඉස්සරහට ඔයගලන්ට මේවා. ඒ කියන්නේ මේ canvas වලින් මෙන්න මේ canvas sheet සහ මෙන්න මේ වගේ ගත්තත් මේකේ sizes 3ක් තියෙනවා. sizes 3ක් තියෙනවා. ඉතින් ඒව වල අපි නිර්මාණය කරන designs වර්ග තියෙනවා. ඉතින් ඒ ටික ඔක්කොම ඔයගොල්ලන්ට දවසකින් වගේ කොහොමද කරගන්නේ කියන එක හොඳ අවබෝධයක් ගන්න සහ මේ වගේ දැන් මේ canvas sheet මම fill කරලා තියෙන ඔයාලට පේනවා මේ වගේ ඉරි designs වලින්. මේ sheets ගොඩක් හොඳ මේ වගේ ඉරි designs යන එක. එතකොට මේ වගේ බෑග් වලට මෙන්න මේ වගේ බෑග්ස් වලට අපිට පුළුවන් මේ වගේ ඩිසයින්ස් යන්න. ඉතින් ඒ ඩිසයින්ස් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක මේ ෂීට් උත් කරගන්න විදිහත් එක්ක ඒවා කපා ගන්න කොහොමද ඒ සම්බන්ධව හැමදේම ඔයගලන්ට ඒ වගේ එක් දින පාඨමාලාවකට ඔයගලන්ට සම්බන්ධ වුණොත් ඔයගලන්ට පුළුවන් මේ ටික එක දවසින් කව කරගන්න. ඉතින් මම එකට පොඩි ගාණක් අය කරනවා. අය කරලා ඔයගලන්ට මේ හැමදේම කියලා දෙනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් WhatsApp message එකක් දාන්න. එතකොට ඒ සම්බන්ධ ඔක්කොම විස්තර ටික කියන්නම්. හැබැයි කෝල් පුළුවන් තරම් කෝල් හදිස්සියම නම් විතරක් කෝල් එකක් ගන්න. නැත්නම් කෝල් නොගන්න තරමට ඇත්තටම හොඳයි. අපිට හරි අමාරුයි. මොකද ඕඩර්ස් එහෙමත් දානකොට කෝල්ස් එනකොට ඩිස්ටර්බ් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ පුළුවන් තරම් WhatsApp message දාන්න. අපි කොයි වෙලාවෙ හරි ඔයගලන්ට reply එකක් අනිවාර්යයෙන්ම දෙනවා. මම හිතනවා මේ නිර්මාණ ඔයගලන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් නමුත් මේ වගේ sheet අපිට ප්‍රයෝජනට අරගෙන
දේවල් කරගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම වලට මිලදී ගන්නත් පුළුවන්. එක් දින පාඨමාලා වලට සම්බන්ධ වුණොත් ඔයගලන්ට මේක සම්පූර්ණයෙන්ම කොහොමද කරගන්නේ කියලා කව කරගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝස් තියෙනවා. අනිවාර්යයෙන් මම මේවා ඔයාලට channel එකෙන් කොහොමත් කියලා දෙනවා හැමදේම. නමුත් ඊට අමතරව ඉක්මනට මේ දේවල් ඉගෙන ගන්න කෙනෙක්ට අවශ්‍ය නම් බිස්නස් එකට යන්න ඕන නම් ඒ ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ WhatsApp message එකක් දාන්න. එතකොට ඒ ගැන සම්පූර්ණයෙන්ම අපි ඔයගලන්ට ඩීටේල්ස් දෙන්නම්. මේ සම්බන්ධව ගොඩාක් අපි මට කතා කරන්න සිද්ධ වුණා. මොකද ඔයගලන්ව මේ දේවල් වලට යොමු කරවන්න අවශ්‍ය නිසා මට. එහෙමනම් අපි අද යමු මේ බෑග් එක කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකෙන් ඉගෙන ගමු. තියෙනවා අඟල් 12 මාරක් සහ පළල එනවා අඟල් 10ක්. මේ බෑග් එක සඳහා මේ වගේ ෂීට් 3ක් අවශ්‍ය වෙනවා. දෙපැත්තට මේ ෂීට් දෙක ගියාම ඉතුරු ෂීට් එක අපි කොටස් කපා ගන්නවා සයිඩ් එක අඩිය සහ ෂිපර් වලට. වගේ ෂිපර් එකක් මේ වගේ නීඩල් එකක් අවශ්‍ය වෙනවා. මෙතන හිඩස වැඩි. මේකට කියන්නේ කැන්වස් නීඩල් කියලා. එතකොට අපි මේකට තෝරගන්න නූල් වර්ග මේ තියෙන මේ දෙකම ඇවිල්ලා මිල්ක් කොටන් වර්ග දෙකක්. ඒ මිල්ක් කොටන් එක ඇවිල්ලා අපි පොඩි බබාලගේ ඇඳුම් වලට එහෙම ගන්න එක. මේක හොඳ සොෆ්ට් යාන් එකක්. කොටන් ගතිය වැඩි. එතකොට මේකේ නූල මේක 4 fly. ඒ වුණාට මේකේ නූල හීනි. හීනි නිසා අපිට මේකට මේ දැල ෆිල් කරන්න මේ මිල්ක් කොටන් එකෙන් බෑ. මොකද එතකොට මේ හෝල් වල තියෙන සුදු පේන්න ගන්නවා. තව මෙන්න මේ වගේ මිල්ක් කොටන් වර්ග දෙකක්. එක මිල්ක් කොටන් එකක් තියෙනවා 5 fly තියෙන එකක. මේක ඇවිල්ලා fly කියලා කියන්නේ අපි මෙන්න මේ වගේ මේක බලපුවම නූල් 1 2 3 4 5ක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේකට 5 fly කියලා කියන්නේ. මේක මහතයි. මහත නිසා අපිට මේ ෂීට් එක ලස්සනට ෆිල් කරලා ගන්න පුළුවන්. ඒ වගේම තව මිල්ක් කොටන් එකක් තියෙනවා. මේකත් ඔයගොල්ලන්ට මේක 4 fly. 4 fly වුණාට මේකේ thickness එක වැඩි. නූල මහතයි. ඒ එකතු වෙන නූල් 4 මහත වැඩි. ඒ නිසා මේ වර්ග දෙකම සුදුසුයි මේ ෂීට් එක ෆිල් කරන්න. මේ ෂීට් එක සඳහා පොලියස්ටර් කෝඩ්, නයිලොන් කෝඩ් ඒ වගේ ඒවා හරියන්නේ නැහැ. හේතුව මේක සොෆ්ට් ගතියයි. සොෆ්ට් ගතිය නිසා මේකට හරියන්නේ වූල් වර්ග විතරයි. මේ කොටස් කීපයක් කපා ගන්නවා. ඒ ටික කොටු ගණන් කරලා ඔයගලන්ට කපා ගන්න පුළුවන්. එතකොට මේ විදිහටම අපි කපලා ඔයගලන්ට ෆුල් පැක් එක දෙනවා. ඉතින් ඔයගලන්ට එහෙම අරගෙන ෆිල් කර ගන්නත් පුළුවන්. නැත්නම් ඔයගලන්ට කැමති විදිහට ෂීට් අරගෙන ඔයගලන්ගේ ඩිසයින්ස් කරගන්න පුළුවන්. මම අර වේලාසන ඔයගලන්ට පෙන්නුවා වගේ ඔයගොල්ලන්ටම හිතලා ලස්සන නිර්මාණ කරගන්න පුළුවන් මේකෙන්. එහෙමනම් බලමු මෙතන අපි කොටු කීයක්ද මම ගන්න කියලා. මෙතන මම කොටු 13ක් අරන් තියෙනවා සයිඩ් දෙකට. ඒතර සයිඩ් දෙකට අපිට කෑලි දෙකක් අවශ්‍ය වෙනවා. 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. මම මේ මාක් කරලා තියෙන්නේ 13 වෙනි එකකින්. එතන මෙතනින් මම කට් කරලා තියෙනවා. මේ කට් කරලා තියෙන එකත් ඔයාලා බලා ගන්න. මේක කට් කරනකොට මෙහෙම කොටස් කියන්නේ එක කොටුවකින් අපි කට් කරගෙන යන්නේ හරි මැදින් වගේ. ගොඩාක් අයිනට වෙන්න කපන්න එපා. මොකද මේක ටිකක් සොෆ්ට් ගතිය නිසා අපි නූල අදිනකොට පොඩ්ඩක් කැඩෙන්න බලන්න පුළුවන්. ඒ නිසා මේක පරිස්සමට ෆිල් කරගන්නත් ඕනේ. මෙන්න මේ විදිහට අයිනටම යන්නේ නැතුව මෙන්න මේ විදිහට මැදින් තමයි කොටුව කපා ගන්නෙ. මේ විදිහේ කොටස් දෙකක් මම කපා ගන්නවා. එක කොටසක් මම දැන් කපා ගත්තා. මේකේ සයිඩ් එකේ ඊළඟ කොටස මම කපා ගන්නෙ මෙහා පැත්තේ. වම් පැත්තෙන් දකුණු පැත්තෙන් තමයි මම මේ සයිඩ් එකේ ඒකට හේතුව එතන තියෙනවා ටිකක් ඝනකමට තියෙන ප්ලාස්ටික් කෑල්ලක්. ඒ නිසා තමයි මම ඒකත් මේ අහුවෙන්න නිසා තමයි මම මේ විදිහට සයිඩ් දෙක මෙතනිනුයි මම කපා ගන්නෙ. ඊට පස්සේ අපි අඩිය කොටස කපා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් මේකේ ගත්තම දැන් මේ කපා ගත්තේ අපි මේ සයිඩ් දෙක. මේ සයිඩ් දෙක තමයි අපි දැන් කපා ගත්තේ. ඊට පස්සේ කපා ගන්න තියෙන්නේ බෑග් එකේ අඩිය කොටසට. අඩිය කොටසටත් ඔයා කපා ගන්න ඕනේ 13ක්ම තමයි. කොටු 13ක්.
මේ විදිහට කොටු 13ක් කපා ගන්නවා. හැබැයි අපි අඩු කර ගන්න ඕන. එතකොට අපි හරියටම අපිට ඕන නම් කොටු ගණන් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් හරියටම මෙතනට මේක තියලා පහත කොටස හරියට මිම්ම අරගෙන අපිට එහෙම කපා ගන්නත් පුළුවන්. එතකොට මෙන්න මෙතනින් කපන්න ඕන. ඔයගලන්ට හරියටම කොටු ප්‍රමාණය මේ මෙතන තියෙන කොටු ප්‍රමාණය මේකෙන් හදා ගන්න පුළුවන්. ඒතර මේ අඩිය කොටසත් කපා ගත්තා. ඊළඟට අපිට තියෙන්නේ ෂිපර් එක සඳහා කොටස් දෙකක් කපා ගන්න. ඒකටත් කොටස් දෙකක් යනවා. ඒතර ෂිපර් එකට 7යි ගන්නෙ. කොටු 7යි. 1 2 3යි 4යි 5යි 6යි 7යි. කොටු 7යි. 7 කොටස් දෙකක්. මේ තුනම අපි කපා ගත්තේ කොටු 13ක්. මේක ෂිපර් එකට අපි කපා ගන්න යන්නේ එතකොට කොටු 7. ඒ කොටු කපා ගත්ත අපි ෂිපර් එකට. හැබැයි මේ අපේ මේ ෆිල් කරගන්න බෑග් කොටස් දෙක, ඊට පස්සේ මේ සයිඩ් දෙක, ඊට පස්සේ මෙතනින් තියෙනවා පහත කොටස. කියන්නේ අඩිය. ඊට පස්සේ තමයි අපි ෂිපර් එක මෙතනින් තමයි ෂිපර් එක අල්ලන්නේ. එතකොට ෂිපර් එකට අපි මේ විදිහට කොටස් දෙකක් කපා ගත්තා. අපි ෂිපර් එක අල්ලනකොට මෙන්න මෙහෙම මේ කෑල්ලත් ෆිල් කරගන්න ඕන. මේ කෑල්ලත් ෆිල් කරලා ඊට පස්සේ තමයි අපි ෂිපර් එක ඇටච් කරගන්නේ. ඔයාලට ඕන නම් මේකේ මම තව මේක ෆිල් කරනකොට කියලා දෙන්නම්. මේ ෂිපර් කෑලි දෙක නැතුව අපිට පුළුවන් ඕන නම් මේක මේ වගේ කොටස් දෙකක් මේ ෂීට් එකෙන් ඉස්සරහට ගොතලා අරගෙන ෂිපර් එක අල්ලන්නත් පුළුවන්. එහෙම කරන්නත් පුළුවන්. කැමති නම් මේ විදිහට ෆිල් කරලා අරගෙන ෂිපර් එක අල්ල ගන්නත් පුළුවන්. ඉතින් හැබැයි මේකෙත් අපි එතකොට දැන් මෙහිම ගත්තොත් වැඩිනේ ෂිපර් එකට. එහෙමනම් මේ ප්‍රමාණයම තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ අපි අඩිය කොටසට ගත්තු ප්‍රමාණයට සමානව පළල ඒ පළලම තමයි එතකොට අපි ෂිපර් එකට ගන්න. ඕනනම් ඔයාලට පොඩ්ඩක් තව එකක් දෙකක් වගේ අඩු කරගන්න පුළුවන් කොටු. හැබැයි වැඩි කරගන්න එපා. ඒකත් හරියටම එතකොට මෙතනින් මෙහෙමම කොටු ගණන් කරලා හරි නැත්තම් මෙහෙම තියලා හරි අරගෙන මේ විදියට ඒකත් කපා ගන්න. එතකොට අඩු වුණාට කමක් නැහැ කොටුවක් දෙකක් වැඩි කරගන්න එපා. ඉතින් ඔයගලන්ට මේ විදිහට මේ පැකේජ් එකත් ඔයගලන්ට ගන්න පුළුවන් අපෙන්. මේ වූල් අපෙන් ගන්න පුළුවන්. එhmenan මම මේක ෆිල් කරගන්න යන්නේ මේ වූල් එකෙන්. ඉතින් ඔයගලන්ට දැන් ඊළඟට ඒක කොහොමද ෆිල් කරගන්නේ කියලා මම කියලා දෙන්න. නීඩල් එකට ඔයා නූල දාගන්න ඕනේ. මේ වගේ ෂීට් ෆිල් කරනකොට අපි වූල් එක කප තමයි ගන්නෙ. ඒතර ඔයාලට යාර දෙකක් වගේ කොටසක් කපලා ගන්න පුළුවන්. දැන් මම මෙතන යාර දෙකක වගේ කොටසක් කපලා අරන් තියෙනවා. මේ වගේ වූල් දෙකක් යනවා. මේ ෂීට් වල එනවා මෙන්න මේ වගේ වැඩිපුර කොටස් කෑල්ල. ඒ කෑල්ල කපලා අයින් කරගන්න. මේකෙත් හොඳ පිට කන පිට කියලා තියෙනවා. හොඳ පිට තමයි පොඩ්ඩක් මේ කොටු ඉස්සිච්ච ගතියක් තියෙනවා. මේ තියෙන්නේ හොඳ පිට පැත්ත. එතකොට කන පිට පැත්ත ඇවිල්ලා ෆ්ලැට් ෂයින් ගතියක් තියෙනවා. මේ ඒක ෆ්ලැට්. ඒක තමයි කන පිට පැත්ත ඔයගොල්ලන්ගේ. ඒතර හොඳ පිට පැත්ත ඔයාගේ පැත්තට තියාගෙන තමයි අපි මේක පටන් ගන්නෙ. ඉතින් පළවෙනි කොටු දෙක ඒ කොටු දෙකෙන් ඔයා මෙන්න මෙහෙම පළවෙනි කොටුවට මෙහෙම දාලා මේක මෙහෙම ඇදලා ගන්න. අපි කොටු වල සයිස් අනුව නීඩල් වෙනස් කරනවා. මේ කැන්වස් එක ෆිල් කරනවා නම් මේකට තමයි අනිවාර්යෙන් යන්නේ. ඊට පස්සේ මේකේ පිටිපස්සෙන් මෙහෙම ගත්තේ මම. මේ දැක්කනේ. ඒතර මේ වගේ පොඩි කෑල්ලක් පිටිපස්සේ මෙහෙම තියාගෙන ඒක ඇඟිල්ලෙන් මෙහෙම අල්ලගන්න. අල්ලගෙන ඊට පස්සේ මේකේ දෙවෙනි කොටුව තියෙනවනේ. ඒ දෙවෙනි කොටුවට ඔයා මේක මෙහෙම දාලා මේක තව ටිකක් ලං කරලා වීඩියෝ කෝල් වලට පෙන්නන්නම්. ආයෙත් මුලින්දර කරන්නම්. මෙන්න මේ කොටුවට ඉස්සල්ලාම නීඩල් එක මේ විදිහට දානවා. දාලා අපි මේක මෙහෙම ඉස්සරහට ඔයාගේ පැත්තට මේ විදිහට ඔයාගේ පැත්තට නූල ඇදලා ගන්නකොට අඟලක් වගේ පොඩි ප්‍රමාණයක් පිටිපස්සෙන් මෙහෙම තියාගන්න. තියාගෙන ඊට පස්සේ මේ පළවෙනි කොටුවෙන්නේ මම දැන් ගත්තේ ඇදලා. ඊට පස්සේ ඔයා මේක සුදු හින්දා ටිකක් පේනවා මදි ඇති ඔයගලන්ට. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනි කොටුවට මේක මෙහෙම දාන්න. දාලා
ඒකත් ඇදලා ගත්තා මේ විදියට. ඊට පස්සේ වම් පැත්තේ මේ කොටුව තියෙනවනේ. මේ කොටුවට මේ නූල පිටිපස්සෙන් දැන් අපි මේ අල්ලන් ඉන්න නූල චුට්ටක් ඈඩ් කරලා ඒ නූල උඩින්ම ගන්න එපා. මෙන්න මේ කොටුවට දාන්න. දාලා ඒකත් මේ විදියට ඔයා තමන්ගේ පැත්තට ඇදලා ගන්න ඕන. ඊට පස්සේ ඊළඟ එක අපි දැන් මේක පටන් ගන්නකොට විතරයි අපි මෙතනටත් දාලා මෙතනටත් දැම්මේ. දැන් එතකොට අපේ මේ ඩිසයින් එක යන්නේ මෙහෙම හරස් අතට. හරස් අතට යන නිසා මෙතනින් අරගෙන ආයෙත් ඔයා මෙන්න මේ දෙවෙනි කොටුවට. දැන් අපි මේකේ පළවෙනි එකට දාලා මෙතන දෙවෙනි කොටුවට දැම්මනේ. ඊට පස්සේ තුන්වෙනි එක අපි මෙතනින් ගත්තේ. ඒ ගත්තට අපි මේක ආයෙ දාන්නේ මේ දෙවෙනි කොටුවටයි. ඒ දාපු කොටුවටම තමයි ඔය ආයෙත් දාන්නේ. මේ කොටුවට. මේක පටන් ගැනීමේදී විතරයි කරන්න ඕනේ. මොකද අර තනි කොටුවක් අපිට හම්බෙන නිසා එහෙම වෙන්නේ. ඊට පස්සේ ওই විදිහට දාගත්තා. දැන් මේක හරහට යන්නේ. මේ විදිහට ගත්තම මෙතන 1 මේ 2 ඊට පස්සේ මෙතන ඉඳලා මෙහෙම ගියම තුන්වෙනි එක. ඊට පස්සේ මෙතන ඉඳලා මෙහෙම ෆිල් කරගෙන ගියාම මේ හතරවෙනි එක. එතකොට මේ ඩිසයින් එක මම යන්නේ කොටු 4ක්. ඊට පස්සේ ඊළඟට ඔයා ගන්න තුන්වෙනි එක. තුන්වෙනි එකට අරගෙන වම් පැත්තේ තියෙන තුන්වෙනි එක. ඊට පස්සේ මේකෙත් අපි තුන්වෙනි එකටයි දාන්නේ. මේ විදිහට. ඊට පස්සේ ඔයා මෙතන හතරවෙනි කොටුවට දානවා. දැන් අපි මේ ෆිල් කරගෙන යන ගමන් මෙතනත් ෆිල් වෙනවා. මේ නූලත් ෆිල් වෙනවා. ඊට පස්සේ ඔයා මෙතන මේ මුල් පටන් මේ මුල් කොටසේ තායි හතරවෙනි එක. මෙතන හතරවෙනි එකටයි දාන්නේ. ඒක හොඳට බලන්න මේ රටාව 1 2 2 3 3 මෙතන ගත්තම 4යි. එහෙනම් මෙතනත් හතරවෙනි එකට දාන්නේ. මේ විදිහට. දැන් මෙතන ඉඳලා ඔක්කොම යන්නේ එක සමානව. ඔයාට තව ටිකක් මේක පළල් කරගන්න පුළුවන් නම් මම අර ලැප්ටොප් දාන්න පුළුවන් කියලා කියපු බෑග් එක තියෙන්නේ. ඒ බෑග් එකේ මම දාලා තියෙන්නේ 5ක්. ඒ කියන්නේ ආයෙත් මම මෙතන ඉඳලා මෙතනට දාලා 5ක් ෆිල් කරලා තමයි ගියේ. ඔයාට ඕන නම් එහෙම කරගන්නත් පුළුවන්. නමුත් මම මේ ඩිසයින් එකේ ඔයගලන්ට 4ක් දාලා යන විදිහට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් එහාට අපි යන්නේ මේ කොටුවට දැම්මා. මෙන්න මෙහෙම පල්ලහැට එනවා. ආයෙ මෙතනට එන්නේ නැහැ. මෙතනට එන්නේ. ඊට පස්සේ ආයෙ මේකට දානවා. ඊට නූලත් ඔම් තියාගන්න. ඊට පස්සේ ආයෙ මෙතනට දානවා. දාලා මේ විදිහට අරගෙන ඔයාගේ පැත්තට තමයි හැමතිස්සෙම අදින්නේ. ආයෙ දාන්නේ මෙතනට. දැන් මේ අපි යන්නේ හතරවෙනි කොටුවේ ඉඳලා පල්ලෙහාට තමයි අපි දැන් මේ ඩිසයින් එක ෆිල් කරගෙන පහතට යනවා. තව ගොඩාක් ඩිසයින්ස් තියෙනවා. ඉතින් මේවා වල ඒවත් දැන් මම ඊළඟට කරන එකේදී ආයෙ කරන්නේ වෙන ඩිසයින් එකක්. ඒ වගේ ඩිසයින්ස් කීපයක් කරමු අපි. කොහොනේ යාර දෙකක් ගන්න කියලා නූල. යාර දෙක නූල ඉවරුනාම අපි ආයෙ යාර දෙකක් වගේ කොටසක් අරගෙන මේක ජොයින් කරගන්න ඕනේ. ගොඩාක් දිගට ගන්න එපා. එතකොට පැටලි යනවා. අනිත් එක මේ හිතන්නකො කොහරි තැනකට පැටලුණා කියලා පැටලුණාම මේ නීඩල් එක ඇද ගන්න එපා. පොඩ්ඩක් ඒ පැටලුම අරගෙන ගන්න ඕනේ. නැත්තම් මේව කැඩෙන්න බලනවා. මේකේ තව ෂීට් එකක් එනවා. ඒක නම් හරි හයියයි. ඒ ෂීට් එක අපිට මේ ඕඩර් කරගන්න පුළුවන් ඉස්සරහට. මගේ ඉස්සර ඒ ෂීට් තිබුණා. දැන් මේ දවස්වල ඒ ෂීට් නැහැ. ඒක හොඳ හයියයි. ඒක බය නැතුව අපිට 3 mm පොලිස්ටර් කොඩ් එක උනත් දාන්න පුළුවන්. නමුත් මේකට දාන්න බෑ. 3 mm එක දාන්න බෑ මේකට. කොටසක් ඉතුරු කරගෙන නූලක් දාලා ඉදි කට්ට තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්ත ඒක අරගෙන අපි
මේක ගැටයක් දාගන්නවා. ඒක තමයි වඩාත්ම සුදුසු. මොකද ගැලවෙන්නේ නැතුව හොඳ හයියට අපිට මේක තියාගන්න පුළුවන්. මේක වහගෙන නැවත ඉතුරු ටික ෆිල් කරගන්නත් පුළුවන්. හරියට මෙතනින් අරගෙන ඒ කියන්නේ මේ ගැටේ දාගන්න ඕනේ අපි අනිත් පැත්තෙන් ගන්නකොට ආ ඉස්සරහට පේන්න නෙවෙයි. මේ පිටිපස්සේ. මෙතන හරියට මෙන්න මෙතනටම තද කරගන්න. තද කරලා ඔයා මෙහෙම ඇඟිල්ල තියලා මේ විදිහට ඇඟිල්ල තියාගන්න. තියලා ඊට පස්සේ මේ ගැටේ මෙන්න මෙහෙම කරලා මෙතනින්ම තද කරපුවම හොඳ හයිය ගැටයක් හිටිනවා. මේක එහා පැත්තට යන්නෙත් නැහැ. ඊට පස්සේ අඟලක වගේ ප්‍රමාණයක් තියලා මේක කපන්න. ඊට පස්සේ අපි මේ කෑල්ලත් එක්ක සම්බන්ධ කරගෙන තමයි අනිත් ටික ෆිල් කරගන්න යන්නේ. ඒ විදිහට කරන එක වඩා සුදුසුයි. දැන් මේකෙන් ගත්තම අපි මෙතනින් නවතිලා තියෙන්නේ. එහෙනම් ඊළඟට එන්න ඕනේ මේ හෝල් එක. ඒකත් හොඳට බලන්න. දැන් ඔයා නැවතිච්ච තැනින් ඊළඟට ගන්න ඕනේ එහෙනම් මේ පැත්තටනේ. එතකොට මේකටයි ඔයා ගන්න ඕනේ. මේ අපේ ඉස්සරහ පැත්ත. මේ වගේ පැටළුනොත් පොඩ්ඩක් පරිස්සමට පැටළුම ලියා ගන්න. ඊට පස්සේ මේක මෙතන මෙහෙම අල්ලගෙන මේ ඇඟිල්ලෙන් අපිට ඒක අල්ල ගන්න පුළුවන්. අල්ලගෙන මේ පැත්ත හරවගෙන ඊට පස්සේ අර විදිහටම අපිට පුළුවන් මේක ෆිල් කරගන්න. මේකට ටිකක් කාලය යනවා තමයි. නමුත් කාලය ගියත් මේක ගොඩක් වෙලාවට මම නම් හිතන්නේ ඔය කල්පනා කර කර ඉන්න අයට ස්ට්‍රෙස් එක නැති කරගන්න මේ වගේ නිර්මාණ හොඳයි. මේක ගොතන්නත් නෑනේ ෆිල් කරන්න තියෙන්නේ. ඉතින් Tamanට හිතලා එක එක ඩිසයින්ස් ෆිල් කරන්න පුළුවන්. තමන්ගේ නිර්මාණශීලී හැකියාවත් මේකෙන් වැඩි කරගන්න පුළුවන්. කාලය ගොඩක් ඉතුරු වෙලා තියෙන අයට ඒගොල්ලොන්ටත් අපත යන කාලයෙන් මේ වගේ දෙයක් කරන්න පුළුවන්. පළවෙනි තීරුවේ අවසාන කොටසට ආවනේ. ඒ ආපුවම අපි මේ ටික ෆිල් කරගන්න. දැන් මේ අපේ ඇලේට තියෙන එක මෙතනින් ඉවරයි. ඊට පස්සේ මේ විදිහට අපි මුල් කරපු විදිහටම මෙතනින් මෙතනට දාගන්න. මේ විදිහට ඊට පස්සේ දෙවෙනි එක මේකට දානවා මේ විදිහට. ඊට පස්සේ දැන් මෙතන තනි එකක් ඉතුරු වෙන්නේ. දැන් මෙතන ෆිල් වුණාට පස්සේ අපි දැන් ඊළඟට දෙවෙනි තීරුවට යන්න ඕන. දෙවෙනි තීරුවට යනකොට ඔයා මේක මෙතනින් මෙන්න මෙතනට ගන්න ඕන. අරගෙන මෙතනින් ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ කොටුවට ගන්න කොටුව. මේ කොටුවටයි අපි දැන් ගන්න ඕනේ. මේ කොටුවට අරගෙන ඊට පස්සේ දැන් මේක ඇලේට આવොත් මෙතනට නෙන්න ඕනේ. මෙතනට ගන්න ඕනේ ඊළඟට. මෙන්න මේ විදිහට. මේ කොටුව ගැන මේ පේන දැන් මේ පැත්තනුත් පේනවා මේ පැත්තනුත් පේනවානේ. ඒව ගැන කරදර වෙන්න එපා. අපි ජොයින් කරනකොට ඒ ඔක්කොම වැහෙනවා. ඊට පස්සේ මෙතනට ගන්න. දැන් මේක යන රටාව බලා ගන්න. මේක නිකන් ඊට පස්සේ මේකට සමානව මේ ඊළඟ එක එන්න ඕන. එහෙනම් මෙතනට. බලන්න. ඊට පස්සේ මේකට සමානව තුන්වෙනි එක එන්න ඕන. සමානව මෙන්න මෙතනට එන්න ඕන එහෙනම්. දැන් එතකොට ඔයා බලන්න දැන් මේක කොටු 4 කියලා මං කිව්වනේ. දැන් මෙතන ෆිල් වුණාම කොටු 1යි 2යි 3යි මේ 4යි. මේ යන්නේ 4 වෙනි කොටුව. මේ 4 වෙනි කොටුව. එතකොට මේ පැත්තෙනුත් මම නැවත දැම්මේ මේ අපි අවසානට ඉවර කරපු තැනටමයි. එහෙමනම් මෙතන ඊළඟ කොටු 4 අපි ගණන් කරන්න ඕනේ මෙතන ඉඳලා 1යි 2යි 3යි 4යි. එහෙනම් මෙතනත් දැන් කොටු 4ක් තමයි මේ ෆිල් වෙන්න යන්නේ. ඒතකොට ඔයාලට මේ මෙතනට දැම්මත් කොටු 5ක් වෙනවා. දැන් අපි මෙතන ඉඳලා මෙහෙම උඩට මේ ඩිසයින් එක ආයෙ අරගෙන යනවා.
ඊළඟ කොටුව. හැමතිස්සෙම එක කොටුවකට එකයි ෆිල් වෙන්නේ. ඊට පස්සේ මෙතනට යන්නේ. මේ විදිහට. දැන් උඩට යන්නේ අපි. ඒ ටික හදාගත්තට පස්සේ ආයෙත් අර විදිහටම උඩට යන්නේ. නිකන් ත්‍රිකෝණයක් වගේ තමයි ඇලවෙන්නේ. ඒතර ඊළඟ එක තුන්වෙනි ලයින් එක යන්නේ මෙන්න මේ විදිහට. ආයෙ මේ පැත්තට. එහෙම තමයි යන්නේ. දැන් සම්පූර්ණයෙන්ම මේ ෂීට් එකත් මම ෆිල් කරගෙන ඉවරයි. ඒතර අවසාන අපි බලමු අවසාන ටික ඉවර කරගන්නේ කොහොමද කියලා. මෙන්න මෙතනින් ඔය ඉවර වෙන තැනින් කන පිට පැත්තට අරගෙන ෂීට් එක මෙන්න මේ විදිහට නීඩල් එක මේ අතරින් ඇතුළට දාලා උගලන්ට පුළුවන් අවසාන ටික මේ විදිහට කරගන්න. දැන් ඔක්කොම කොටස් මම ෆිල් කරගෙන ඉවරයි. ඊළඟට අපිට මේ ඇවිල්ලා අපේ අඩිය කොටස. ඒ කියන්නේ මේ පල්ලහැට මෙන්න මෙහෙම තියලා මෙතනට තමයි මේ කොටස එන්නේ. මේ තියෙන්නේ සයිඩ් කොටස් දෙක. ඒ කියන්නේ මේ දෙපැත්තට තමයි අපි මේ දෙක සම්බන්ධ කරගන්නේ. මේක ෂිපර් එකට මේ විදිහට තියලා අපි ෂිපර් එකට මහ ගන්නවා. ඒකේ හැන්ඩල් එකක් මෙතන තියලා අපි හැන්ඩල් එකක් දා ගන්නවා. ඒ වගේම ලයිනින් එකක් අපිට අවශ්‍ය වෙනවා දැන්. ඔක්කොම ෆිල් කරගෙන තව මේ වගේ ප්‍රමාණයක් මම හිතන ග්‍රෑම් 35ක් වගේ ප්‍රමාණයක් ඉතුරු වෙලක් තියෙනවා. ඒක ඩිසයින් එකේ හැටියට සමහරක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සල්ලාම මෙන්න මේ කොටස තමයි බෑග් එකේ අඩිය කොටස තමයි ෆිල් කරගන්න යන්නේ. දැන් මේ තියෙන හොඳ පිට මේ තියෙන්නේ හොඳ පිට. හොඳ පිට එළියට හිටින විදිහට තමයි අපේ ෆිල් කරගන්නේ හොඳ පිටට. මේ කොටු දෙක හරියටම අරගෙන මේ නූල පොඩ්ඩක් එළියෙන් තිබුණට කමක් නැහැ. ඒක එහෙම අල්ලගෙන මෙතන එකම හෝල් එකට දෙපාරක් අපි ෆිල් කරගමු. මේ හැම මුල්ලකටම 4 ගාන එන්න ඕන. මෙතන මුල්ලට මම දෙකක් දා ගන්නවා. ඊට පස්සේ නැවත ගිහිල්ලා වටේ එනකොට ඊළඟ දෙක දාන්න පුළුවන්. දෙපැත්තෙම දෙවෙනි හෝල් දෙකට මේ විදිහට එකම හෝල් එකට ආයෙත් දෙකක් දාගන්න. මුළු වලට විතරක් අපි එකම හෝල් එකට 4 සැරයක් දානවා. අනිත් ඒවලට අපි දෙක ගානේ දාගෙන යනවා. එකම හෝල් එකට දෙක ගානේ තමයි දාගෙන යන්නේ. ගොඩාක් හද කරගන්න එපා. සාමාන්‍ය බුරුල්ලකට මොකද අපි මේක බෑග් එක ඇටච් කරලා පස්සේ මේ වගේ මේක හැරෙනවා. ඒ නිසා ගොඩාක් හදට නෙමෙයි සාමාන්‍ය තියෙන ප්‍රමාණයට එකම හෝල් එකට දෙපාරක් දාලා මේ විදිහට අපි ඉස්සරහට කරගෙන යමු. මෙහෙම කරගෙන ඇවිල්ලා මෙතන මුල්ලේදී ආය 4ක් දානවා. මේ ටික කරන්නේ නැහැ. මෙතන ඉඳලා මෙතනට කරගන්නවා. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතනට අනිත් එක කරගන්නවා. ඒක මේ විදිහට ෆිල් කරගෙන ගිහිල්ලා ඔයගොල්ලෝගේ නූල් ඉවරුණා කියන්නකෝ මෙතනින්. ඊට පස්සේ මෙන්න මේ මෙතනින්ම ඉන්දි කට්ට ඇතුල් කරලා ඒ නූල් කෑල්ල මේක ඇතුළෙම මෙහෙම යවලා ඔයාලට පුළුවන් හංග ගන්න. මේ විදිහට. තත් අලුත් නූලක් අරගෙන නැවතත් මේ පැත්තෙන් මේ වගේ ප්‍රමාණයක් කට්ට දාලා මෙතනින් ගන්න. මෙන්න මේ ගානට තියාගෙන ඊට පස්සේ ආයෙත් අර විදිහටම එකම හෝල් එකට දෙපාරක් ලස්සනට මේක වටේ ෆිල් වෙනවා. සම්පූර්ණයෙන් මේ ඔක්කොම ඒ විදිහට ෆිල් කරගෙන මම ඔයගොල්ලන්ව ආයෙ වීඩියෝ එකේදී හම්බෙන්නම්. මේ මුල්ලේදී මෙතන කොටස් දෙකයි. එතකොට මේ කොටසත් එනවනේ පස්සේ. එතකොට මෙතන කොටස් 3ක් එනවා. මෙතනදී ඔයගොල්ලෝ 4ක් දාලා මේක ෆිල් කරගන්න. ඊට පස්සේ ආයෙ මේ පැත්තට යනවනේ. මේ පැත්තට යනකොට මේක වැහෙන්න ඕන මෙතන කොටස. ඒ වැහෙනකොට දෙපැත්තට දෙක දෙක දාලා ඊට පස්සේ ඒක ෆිල් කරගන්න පුළුවන් එතනින් එහෙම. එතකොට මේකට නැවතත් තව දෙකක් වැටෙනවා. එහෙම වුණාම මේ මුල්ලට විතරක්. ඒ වගේම 3ක් හම්බෙන තැන්වලදී ඒ විදිහට කරගන්න. කොටස සම්පූර්ණයෙන්ම ෆිල් කරගෙන ඉවරයි. මේ අපේ ඇතුළ කොටස. අපි මේක ඇතුළට ලයිනින් එකකුත් දානවා. අපි මේ ෂිපර් කොටස් දෙක මහ ගන්න ඕන. මහ ගන්න ඔයාලට පේනවා මෙන්න මේ කොටස අපි මෙතන ෆිල් කරපු විදිහටම
මේ කොටස් දෙක ෆිල් කරලා තමයි මහන්නේ. ඊට පස්සේ මේ කොටස් දෙක මහන්නේ නැහැ. ෆිල් කරන්නේ අපි මේකත් එක්ක සම්බන්ධ කරලා තමයි ඒක එතකොට ෆිල් කරන්නේ. මුලින්ම ඉතින් ගොතන්න දන්න කෙනෙක් නම් ඒගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදිහට මම මේක කරලා තියෙන්නේ මේ වගේ කොටස් දෙකක් සම්බන්ධ කරන්න නෙවෙයි. මම මෙතන චේන් දාලා මේ වටේටම චේන් දානවා. චේන් දාලා ඊට පස්සේ සිංගල් ක්‍රොෂේ වලින් ඔයාලට පුළුවන් වට දෙකක් හෝ තුනක්. දැන් මම මේකේ මේ බෑග් එකේ මගේ පළල අඩුයි. සයිඩ් එකේ පළල අඩුයි. නමුත් මේකේ මම ලොකුවට හදලා තිනවා. ඔයගලන්ට පැකේජ් එකට එන්නේ මේ සෙට් එක තමයි. මේකේ ටිකක් පළල අඩු තියෙන්නේ. ඒ නිසා මම මෙතන ෂිපර් එකෙත් වාසිය එන නිසා සිංගල් ක්‍රොෂේ දෙකක් දාලා තමයි ෂිපර් එක මේ විදිහට සම්බන්ධ කරන් තියෙන්නේ. මේ මම අහලා තියෙන විදිහට මේ තුන් පැත්තම ෆිල් වෙලා තියෙන්නේ දැන්. එතකොට මේ පැත්තයි අපි ඉතුරු කරගන්නවා. ඉතුරු කරගන්නේ පස්සේ අපි මේක ලයිනින් එකයි හැන්ඩල් එකයි ඇල්ලුවට පස්සේ තමයි අපි මේ දෙක මෙහෙම තියලා සම්බන්ධ කරගන්න යන්නේ. මේ විදිහට මේක මහ ගන්න පුළුවන්. ඔයාලට දැන් මේ හැන්ඩල් එක හරියටම කොතනට දෙන්න ඕනි කියලා බලා ගන්න අවශ්‍ය නම් බෑග් එක මෙතන ඉඳලා දැන් මේ ඩිසයින් එකේදී නම් අපි 1 2 3 4ක් පහු කරලා හරි මැදින් තියලා ගන්න පුළුවන්. නමුත් ඕගලන්ට වෙන ඩිසයින් එකකට වගේ ගියොත් මේ විදිහට ඉස්සලාම මෙතන ඉඳලා මෙතනට මැන ගන්න. මැනගෙන ඒක හරි මැදින් බෙදා ගන්න. ඊට පස්සේ නැවතත් ඒ කොටසත් ආයෙ බෙදන්න. එතකොට මෙතන තමයි හරියටම මැද එන්නේ. එහෙනම් හැන්ඩල් එකේ එතකොට හරි මැද මෙතන නිසා අපි එතකොට මෙන්න මෙතනින් තමයි හැන්ඩල් එක තියාගන්නේ. පේලි 4 පන්නලා එතකොට අපි මේක තියාගන්න ඕනේ. ඔයගොල්ලෝ භාගයක් විතර මෙතනට තියාගෙන මම දැනට මේ වගේ ක්ලිප් එකක් ගහ ගන්නවා. මේක පොඩ්ඩක් අපි මහනකොට එහාට මෙහාට වෙන්න පුළුවන්. ඒ නිසා මම මේකට ගම් ගාලා ටික වෙලාවක් කලවලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ විදිහට මෙහෙම අතින්ම මේක තියාගෙන මේ ගම් එක හොඳයි. හොඳට මේක ඇලවෙනවා. නැත්තම් ෆැබ්‍රික් ග්ලූ උනත් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ගම් එක. මේක ඔයගලන්ට හાર્ඩ්වෙයාර් වල එහෙම සමහරට ගන්න ඇති. අපි ළඟත් තියෙනවා ගන්න පුළුවන් මේවා. ඊට පස්සේ ඔයාලා මේ නූලම නැවත අරගෙන ගැටයක් දාගන්න මෙතනින්. ගැටයක් දාලා මේ පිටිපස්සෙන් බෑග් එක පිටිපස්සෙන් මෙන්න මේ විදිහට මේක ගන්න. අර ගැටේ දාපු තැනින් ඇදලා ගන්න එපා. එතන නවත්ත ගන්න. ඊට පස්සේ අපි අවසානයේ මේක මේ මෙතන වෙනකන් ගොතලා මහලා ඊට පස්සේ මේ ඒක ගැට ගහනවා පිටිපස්සෙන්. ඒ නිසා ටිකක් වැඩිපුර නූල් කෑල්ලක් තියාගෙන මේක මහන්න. මෙහෙම හරහට මහගෙන ඊට පස්සේ කට්ට පිටිපස්සෙන් දාලා ඉදි කට්ට පිටිපස්සෙන් දාලා මෙතන මේ හෝල් එකකින් මේ තියෙන හෝල් එකකින් ආයෙ එළියට ගන්න. එළියට අරගෙන මේ විදිහට කතිරයක් හිටින විදිහට මේක මෙහෙම අරගෙන ඊට පස්සේ මෙතන පිටිපස්සට දානවා. ඔන්න ඔය විදිහට මහ ගන්න පුළුවන්. මේ ඇතුලෙන් මේක අපි පොඩ්ඩක් තද කරලා ගැට ගහ ගන්නවා. ගැට දෙකක් විතර දාලා තද කරලා ගැට ගහන්න. ඒ නූල කපන්න අවශ්‍ය නැහැ. මොකද අපි මේකට ලයිනින් එකක් අල්ලන නිසා ඒ ඔක්කොම වැහෙනවා. දැන් මේ බෑග් එක හොඳ හයියට තියෙනවා. දැන් අපිට ඊළඟට තියෙන්නේ මේ ලයිනින් කොටස මහ ගන්න. බෑග් එක ඇතුළට ලයිනින් එක දාලා හොඳට මේ මුළු දෙක හරි ගස්සලා ඊට පස්සේ මේ මෙතන මුල්ල ගන්නකොට ඕගොල්ලෝ මෙන්න මේ විදිහ අපි අර මහලා එවන ඕගලන්ට හරි මැද මහලා එවනවනේ එතන ඒ මැස්මට මේ මෙතන හරි මැද තියන්න. එතන මෙතන හරි මැද ඇවිල්ලා මෙන්න මේ විදිහට ඒ මැස්මට මේකේ හරි මැද ඒ කියන්නේ සයිඩ් එකේ හරි මැද තියපුවම හරි ගානට යට පැත්තෙනුත් හරි ගානට ඒතර හිටිනවා. මේ විදිහට ලයිනින් එක ඔයාලට හරි ගානට තියාගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒ ෆිල් කරන
පාට නූලකින්ම ඒක මහ ගන්න. මොකද මේ පැත්තෙන් නූල බැරිලකත් ගියොත් ඒක පේනවා. අපි ලයිනින් කොටසත් මහගෙන ඉවරයි. දැන් තියෙන්නේ ෂිපර් එක අල්ලන්න. එතනින් නූල හංග ගන්න. මෙතන මම 1යි 2යි මේ කොටු දෙක ඇරලා තුන්වෙනි කොටුවේ ඉඳලා තමයි ෆිල් කරන්න යන්නේ ෂිපර් එක. මොකද මම ඔතන කොටු දෙකක් අඩු කරගත්තා. ඔයගලන්ටත් කැමති නම් ඒක අඩු කරගන්න පුළුවන්. නමුත් මම පැකේජ් එකට ඔයගලන්ට එවන්නේ එතන කපන්න නැතුව. ඔයාලට ඕන නම් ඒක කපලා හදා ගන්න පුළුවන්. එකම හෝල් එකට දෙකක් දාන්න ඕන. අර අපි ෆිල් කරගත්තු විදිහම තමයි මේකත්. ඉඳලා මෙතනටම ෆිල් කරගෙන එන්න. ෆිල් කරගෙන ආපුවම ඊට පස්සේ අපිට තව මේ හරිය ඉතිරි වෙලා තියෙනවා ෆිල් කරන්න. ඊට පස්සේ ඒ ටිකත් ඔහොම ෆිල් කරගෙන එන ගමන් ඔයාලට පුළුවන් ෂිපර් එකේ අනිත් පැත්තේ කොටසත් මෙහෙමම මේ පැත්තෙන් නැවත අල්ලගෙන එන්න. ඔයා මේ වීඩියෝස් බලන අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එක click කරලා ඔයාලට පුළුවන් ශ්‍රී channel එකත් එක්ක එකතු වෙන්න. එහෙමනම් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහිල්ලා එන්නම්.